මම්මුට කීප සැරයක් අවවාද කරා මිස්. මූව හදන්න පුළුවන් එකෙක් නෙවෙයි. දෙමෝපියෝ ගෙන්නලා අවවාද කරා නේද? මූ හැදෙන එකෙක් නෙවෙයි. අනේ සර් මං එහෙම කරන්නේ. ඇයි ලොකු සර් මූ මොකද්ද කරලා තියෙන්නේ? මූ ටොයිලට් එක ගඳ ගන්නවා කියලා වතුර බාල්දියක් අරන් ගිහිල්ලා කෙලියා ලැට් එකට. ඉතින් සර් ටොයිලට් එක ගඳ ගන්නකොට ඒක හොදපු එක මේ ළමයා වැරද්දක් කරලා නැහනේ. මූ වතුර බාල්දිය ගහනකොට ගණන් සර් ලැට් එක ඇතුළේ ඉඳලා තියෙන්නේ. අම්මා මූ නම් ඉස්කෝලේ ඇතුලේ තියාගන්න වටින්නේ නැහැ. මං හිතුවේ අපේ තඩිය පොයික ඇතුළේ ඉන්නවා කියලා. ඒකයි වතුර බාල්දිය ගැහුවේ. ලොකු සර් මේම හරියන්නේ නැහැ. මේ ළමයාගේ දෙමෝපියෝ ගෙන්නලා අවවාද කරන්න ඕන. ඔව් ඔව් දෙමෝපිය ගෙන්නලා අවවාද කරේ නැත්තම් මුන් හැදෙන්නේ නැහැ. හලෝ මේ බන්ටිගේ අම්මා නේද? මම මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් කතා කරන්නේ. තණ්ඩියගේ අපම් ගම් කියන්න ඉස්කෝලේට එන්න පුළුවන්ද? අනේ බුදු සර් ගෙදරට නම් කියන්න එපා. දැන් හරි. ගෙදරින් ආවට පස්සේ ගන්න තීරණයක්.